ගෙදර ආපු ගමම මගේ පළවෙනි රාජකාරිය තමයි මගේ මනස රිලැක්ස් කරගන්න නිල්මානෙල් වගාව. ඒ වගේම අපේ හැම වගාවක්ම කරලා තියෙන වත්තට අනේක. ඉතින් තියෙන දේවල් කාලා නිල්මානෙල් වගාව බලන එක තමයි මම ආසම දේ. මේ ඔයගොල්ලන්ට පේන්නේ නැවත යථා තත්ත්වයට පත් වෙමින් තිබෙන අපේ නිල්මානෙල් වගාව. මේ තියෙන නිල්මානෙල් වගාව එක පැත්තක්. මේ පැත්තට නම් ලොකුවට හානි සිද්ධ වුණේ නැහැ. ඒ නිසා සාමාන්‍ය පරිදි මල් ටික පිපෙමින් පවතිනවා. ඉතින් ඇත්තටම මට කියන්න ඕනුනේ ඕගොල්ලෝ දන්නවා මේ වන විට ලෝකෙම ප්‍රසිද්ධ වෙලා තියෙන නයෝතා නිල්මානෙල් ප්‍රොඩක්ට්ස් වලින් ස්වභාවික දේවල් භාවිතා කරලා තමයි අපි මේ ප්‍රොඩක්ට්ස් නිර්මාණය කරන. ස්වභාවික දේවල් කියන්නේ අපි විසින්ම වගා කරන නිර්මාණෙල් මලේ සාරය අරගෙන තමයි අපි මේ නිෂ්පාදන සකස් කරන්නේ. ඉතින් එතකොට ඔයාගේ සම, ඔයාගේ හිසකෙස්, ඔයාගේ ලස්සන තවත් වැඩි කර ගන්න තමයි අපි මේ නයෝතා නිල්මානෙල් ප්‍රොඩක්ට්ස් හඳුන්වා දීලා තියෙන්නේ. ඉතින් අද වෙනකොට ලංකාව විතරක් නෙමෙයි ලෝකයේ පුරාවටම අපි නිල්මානෙල් මල් බෙදා හරිනවට අමතරව නයෝතා නිල්මානෙල් ප්‍රොඩක්ට්ස් ලෝකයේ පුරා බෙදා හරිනවා. ඉතින් ඇත්තටම මේ ක්‍රියෝපැට්‍රා රෙජින පවා ලස්සන වෙන්න පාවිච්චි කරලා තියෙන මේ නිල්මානෙල් මලේ සාරය. ඉතින් ඒ නිසා තමයි ඇත්තටම නිල්මානෙල් වලින් අපි ප්‍රොඩක්ට්ස් නිර්මාණය කරන්න ඕනේ කියලාට ආරම්භ කරේ. ඉතින් ඇත්තටම මම කියනනම් නිල්මානෙල් වලින් අපි සකසන නයෝතා ප්‍රොඩක්ට්ස් මොනවද තියෙන්නේ කියලා. නයෝතා නිල්මානෙල් හෙයා ඔයිල් එකක් තියෙනවා. ඒ වගේම ෆේස් වොෂ් එකක්, ටෝන එකක්, සීරම් එකක්, ස්ක්‍රබ් එකක්, පැක් එකක්, මොයිස්චරයිස් එකක්, ඩේ ක්‍රීම්, නයිට් ක්‍රීම්, බොඩි ලෝෂන්, හෙයා ස්පා, ක්ලෙන්සර්, හර්බල් ටී. ඒ වගේම අපි මේ ළඟදී, ඒ කියන්නේ මගේ උපන්දින දවසේ ඔයගලන්ට ලොන්ච් කරා අපේ නිල්මානෙල් වගාවෙන්ම ඒ සුවඳින්ම අපි නිෂ්පාදනය කරන නිල්මානෙල් පර්ෆියුම් වර්ග 3ක්. ඉතින් ඇත්තටම මේ සියලු නිෂ්පාදන අපගේ වත්තේ වගාවන් වලින්ම තමයි අපි නිර්මාණය කළා තියෙන්නේ. ඒ නිසා ස්වභාවිකත්වය කියන එක අපි උපරිමයෙන්ම ආරක්ෂා කරලා දෙනවා. ඉතින් හැමෝටම ආරාධනා කරනවා අපේ මේ දේශීය නිෂ්පාදනයක් කරන නයෝතා නිෂ්පාදන පෙළ මිලදීගෙන ඕගොල්ලන්ගේ තියෙන ලස්සන තවත් වැඩි කරගන්න කියලා.